පසුව උගුරක් තොල් මත ගෑවෙමි. පොඩ්ඩීගේ කහට වැටිච්ච කෝප්පයට මා කවදත් ප්‍රිය කළෙමි. එය හරි පදමට නිවී ඇති බවගත් ප්‍රථම උගුරෙන් මට දැනුනෙමි. ප්‍රාතිහාර්ය නුරාගේන රසනාහර පිනා යාමත් සමග දැනුණු සුවදායී බවත් එක්කම නැවත එම ගීතය සිතෙන් මිමිනෙන්නට විත්ති සිත තිගැසී යන්නට වූයේ කවුළුවෙන් මතු වූ සුදු අයියාගේ රුවත් සමගය. සුදු මුහුණ, හීනි දෑස්, කටපුරා මා සමග සිනාසෙන පිරිපුන් සිනහව සමගින් ඔහු මා දෙස බලා සිටින්නට වූයේය. මා නැගිට ඔහු අසලට පියමන් කළේ බොහෝ තුටින්ය. සුදු අයියේ, ඔයා මා බලන්න ආවා. අනේ අයියේ. ජනෙල් කවුළුව අසලට ගිය මා ඔහුව අල්ලන්නට සැදුවද සුදු අයියාව නොපෙනී යන්නට විය. අපහසුවෙන් සඟවාගෙන සිටි ඔහු වෙනුවෙන් වූ වේදනාවෙන් මා එකිගසන්නට වෙද්දී අතීතය වෙත මාත් පියමනින්නට සිතුවේ ඔහුව සොයාය. අම්මාගේ වියෝවයෙන් පසු අප්පච්චි අප මහගෙදර නවතා ඩුබායි යන්නට වූයේ මට අවුරුදු 16 දී පමණය. ලොකු මාමාගේ එකම පුතා සයිරූ බව අප දැනගත්තද කිසිත අප මුණ නැගසුනේ ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් කර තිබූ නිසාවෙන්ය. ශිෂ්‍යත්ව විභාගයේ උසස් ලෙස සමත් වී සයිරු නම් මාගේ සුදු අයියා මහගෙදරින් බොහෝ ඈත ආනන්ද විද්‍යාලයේ හොස්ටල් එකට වී සිටින්නට වෙද්දී අප ඔහුව දකින්නට වූයේ පින්තූරයකින් පමණක්ය. මහා සාගරයවන් මහගෙදර පවුල් කිහිපයක් විසිය හැකි ලෙස නිමවා තිබූ නිසා දෙවන මාමාද විසුවේ මහගෙදරමය. මහගෙදර වටා වූ අක්කර දහස් ගණනක පොල්වත්ත මාමලා දෙන්නා බලා කියා ගන්නට විය. දෙවැනි මාමාටද පුතුණුවන් දෙදෙනෙක් විය. රුසිරෝ සහ යසුරුව ඔවුන්ගේ නාමයන් විය. ඉගෙනීමට දක්ෂ නොවුනත් රස්තියාදු ගසමින් සිටින දෙවෙනි මාමාගේ පුතුණුවන් පිළිබඳ සීයා ඒ තරම් පැහැදීමක් නොවුණු නිසා සුදු අයියාගේ තනි නමට පොල්වත්ත ලීවා මතකය. සීයා වුවද මාහට වෛර කරේය. සෑම විට මා මැරුණු අම්මාට ඔහු බනින්නට විය. අඩු කුලේ එකෙක් එක්ක පැනලා ගිහින් අපේ නම්බුව කාපු එකේ. අපේ ලේ චරාලේ එක්ක එකතු කරපු එකේ. නොයෙකුත් කාරණා පවසමින් ඔවුන් අපට වෙනස්කම් කරන්නට වෙද්දී අම්මා අප දෙදෙනාට කරුණාව පෑවාය. අප දෙදෙනාම අප මවව දුටුවේ එලෙසින් මවගේ මවකින්ය. වරින් වර නිවාඩුවට පැමිණෙන සුදු අයියා කුඩා කල සිට අප දෙදෙනාට එකතු වූයේය. අනෙකුත් පවුලේ ළමයි සමග නොව ඔහු නිතර සෙල්ලම් කරන්නට වූයේ මා හා නංගි සමගය. ටිකෙන් ටික උස්මහත් වෙද්දී සුදු අයියා මා දකින්නට වූයේ සහෝදරියට නෑනා කෙනෙකුට එහා ගියා වූ බැඳීමක බව මට දැනෙන්නට විය. එහිදී මා ඇඟිලි ගනිමින් බලා සිටින්නේ සුදු අයියා නිවාඩුවට මහගෙදරට එන තෙක්ය. ඒ බලා හිඳිල්ල දැනෙන්නේ පපුවටමය. අද සුදු පුතා එනවලු. ඒ වචනය ඇහුණත් මගේ බඩසිත දෙකම පිරෙන්නට විය. රැයක් නොනිදා බලා සිටින්නේ වසුදා ඔහුගේ මූණ බලා ගන්නටය. ඔහු මාගේ දුඹුරු දෑස් වලට මහත් පෙරේතකමක් දක්වන්නට වූයේය. මා ඔහුගේ සිනාවට මහත් පෙරේතකමක් දක්වන්නට වූෙමි. සියල්ල අතරින් තේ කෝප්පය හිස් කර මා ඇලවූයේ සයනයටය. සුදු අයියා සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් වී උසස් පෙළ පන්තිය ආරම්භ වන තෙක් මහගෙදර ගත කළ කාර්යය දීර්ඝතම කාලය වූයේය. අතීතයේ අතර සැරිසරමින් මා ඔහුව සොයා යන්නට සිතුවෙමි. තිහස් බේබිය නිසා හොඳටම රිදුණු සිත සැහැල්ලු වන්නේ සුදු අයියාගේ මතකයෙන්ය. සුදු අයියා විටක මාහට ලොකු, තවත් විටක ලොක්කී, කාටත් නොඇසෙනට සුද්දී ලෙස ඇමතු වේය. පාසලේ සිට නිවාඩු කාලයට මහගෙදරට පැමිණියද ඔහුට දින දෙක තුනක්වත් රැඳී සිටීමට වික්‍රම් ලොකු මාමා සහ නැන්දා අවස්ථාවක් ලබා නොදුන්නේ කොළඹ නගරයේම අමතර පන්ති සඳහා සුදු අයියා සහභාගී යුතු බව කියමින්ය. එයින් ඔහු මහගෙදර වැඩියම විසූ කාලය උසස් පෙළ පන්ති පටන් ගන්නා තාක්කල් වූ මාස කිහිපයය. සුදු පුතා මොකද ඔය පිලායිනට වෙලා කන්නේ?
මා නංගී සමග සැමදාසේ කන්නේ මහගෙදර පිටත කුස්සියට යාබද වූ පිලේ සිටය. ප්‍රධාන කුස්සියෙන් කෑම බෙදා දෙන්නේ අම්මාය. එලෙසින් එම දින සුදු අයියාද පිලට වී ආහාර ගනිද්දී ලොකු නැන්දා ඔහුට සැරින් කතා කළ අයුරු මගේ කන්වල තවත් දවුම්කාර දෙමින් ඇසෙන්නට වෙමි. ඇයි ලොක්කී පොඩ්ඩී මෙතන කනවනම් මං කෑව මොකද? සුදු අයියා කලබලයෙන් කෑමගුලි සාදා ගිල ගනිමින් ලොකු අම්මා වෙත රවා බලා පැවසූ අයුරු අදටත් මට මතකය. උස් ආසනවල ඉඳගන්නේ උස් මිනිස්සු. සුදු පුතා මගෙන් ගුටි නොකා යනවා මේසෙට. ලොකු නැන්දා ඔහුට තරවටු කිරීමට අසල වූ පේරගසකින් කෝට්ටක් කඩා ගත්තා මතකය. සුදු අයියාද කුකුල් කේන්තිකාරයෙකි. ලොකු නැන්දාගේ අනට කීකරු නොවී සුදු අයියා කෑම පිඟාන පොලේ ගසා නොකාම පිටත් වන්නට වූයේ ලොකු නැන්දාට පුප්පමින්ය. අවසනයේ තරහද ලොකු නැන්දා පිට කරන්නට වූයේ මගෙන් සහ නංගීගෙන්ය. බත් කමින් සිටි අප දෙදෙනා පේර කෝට්ට කැඩෙන තෙක් ගැසූ ආකාරය සිහි වෙද්දී මගේ ඇඟම අදට හිරිවැටෙන්නේ පිරෙන කඳුළුත් සමගය. සුද්දි මං හින්දා නේද මේ ඔක්කොම? එදින සුදු අයියා හඬමින් අපගේ තුවාල වලට බෙහෙත් දැම්මා මතකය. අද තිහස් බේබී එසේ හැසිරෙද්දී සුදු අයියා මතක් වූයේ මට ඒ නිසාය. තිහස් බේබී බෙහෙත් දා අවසන් වෙද්දී මගේ ඇස් වලට ඒ තරම් කඳුළු පිරුණේ ඒ නිසාය. සුදු අයියා හිටියත් නොහිටියත් අපි හැමදාම ගුටි කනවනේ. ඒකට කමක් නෑ. ඒත් සුදු අයියා හීල්ලීම් අතර සිර වුණා මිස ඔහුට කරගත හැකි දෙයක් නොවුනේ ඔහුද කැටවරයෙකු නිසා වෙන්නේ. ඇයි සුද්දි සිරිල් මාමට මේ වෙනස්කම් ලියන්නේ නැත්තේ? මට දැන් ආයෙ කොළඹ යන්න හිතෙන්නෙත් නෑ. ඒත් මට කරන්න දෙයක්වත් නෑ සුද්දි. මං දන්නවා සුදු අයියේ. සුදු අයියා මටයි නංගිටයි ගොඩක් ආදරෙයි කියලා. අප්පච්චිට මට කියන්න පුළුවන්. ඒත් කියපු සැනින් අප්පච්චිට එන්න බෑනේ සුදු අයියේ. දෙවෙනි පාරේ යනකොටත් අවුරුදු 5කට අස්සම් කරලානේ ගියේ. අප්පච්චිට ලිව්වොත් එහා ඒ දුක් විඳින්න ඉදී අපි ගැන හිතලා. මට දුක පොඩ්ඩි ගැන. මං එහෙට මෙහෙට වෙනකල් ඉඳලා මේ පොඩි කෙල්ලගෙන් වැඩ කරගන්නවා සුදු අයියේ. මේ කෙනෙක්ට තේරෙන්නේ නැහනේ. අර රදේශල යසුරු අයියලා පීලට ගියාම පොඩිට කියලා සපත්තුත් හොදව ගන්නවා. මට මොනා කළත් මොකද? පොඩිට එහෙම කරනකොට ඉවසන්න බෑ සුදු අයියේ. මං එදා සුදු අයියා ඉස්සර අඬාගෙන වැටුනේ මට ඒ දුක කියන්න වෙන කෙනෙක් නොහිටිය නිසා. පුළුවන් වුණ ගම මේ හැම දෙයකින්ම ඔය දෙන්නම ගලව ගන්නවා සුද්දි. අඬන්න එපා. කෝ අඬන්න නැතුව ඉන්නකෝ. සිරිල් මාමාගේ වෙන නෑදෑයෝ නැද්ද ඔය දෙන්නා මෙහෙම නවත්තලා යන්නේ. ඉන්නේ ඔක්කොම කුඩුකාරයෝ, ගංජාකාරයෝ, එක එක නරක දේවල් කරන අය. මෙහෙදි කොටි කනව ඇරින්න වෙන නරකක් අපිට නැහැනේ. ඒත් ඒ තැනක හිටියොත් අප්පච්චි කියන්නේ එයාලා අපිවත් විකුල්ලා දායිලු. එතෙන් ළමයි අදට මල් රටා තුලින් සමුගන්නවා. ආයෙත් දවසක ඉක්මනින්ම හමු යමු. අනිවාර්යෙන්ම ටෙඩි නවස් සබ්ස්ක්‍රයිබ් කරන්න.